වචන කිහිපයක් කතා කරන්න ලැබීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. සැබවින්ම අවුරුද්දේ දිනය කියන්නේ වසරකට එක්දිනකට පමණ සීමා නොවේ. අපේ ජීවිතයේ ඉන්න ලොකුම වීරවරිය කවුද කියලා අහුවොත් අපිට හැමදාමත් මතක් වෙන්නේ අපේ අම්මා. අපි මෙලොවට දියුණු දවසේ ඉඳලා අපේ හැම සැපකටම හොයලා බලලා අපේ කුසගින්න ඉඳලා අපේ අසමිතවල දිවරාගෙන අපේ බලාගන්නේ අපේ අම්මා. මම අහලා තියෙනවා අම්මා කෙනෙක් කියන්නේ ගෙදර පුතු කියලා. ඒ තරමටම අම්මා කෙනෙක්ගේ ආදරය පිළිසිදු. නියතමානී යාළුවනේ පසුගිය ඉඳලා අපි අම්මලාට සැහැටි භෝග විවිධ සැහැටි භෝග දෙන්නේ නැති. නමුත් අම්මලා අපේ නිරන්තරයෙන්ම බලාපොරොත්තු වෙන්නේ වෙනි භෞතික සැහැටි නෙවෙයි. අපි හොඳින් ඉගෙන ගන්නවා නම් ගුණධර්ම සැහැටි කල්දරුවෝ විදිහට සමාජයට වැඩදායක පුද්ගලයෙක් වෙනවා නම් ඒක තමයි අම්මා කෙනෙකුට දෙන්න පුළුවන් වටිනාම සහ උතුම්ම සැහැටි. එම නිසාම අවුරුද්දේ දිනය සමග විශේෂී දිනයට පමණක් සීමා නොවී හැමදාම අපේ අම්මලාට ආදරය සහ ගෞරවය දක්වමු. ඒ වගේම අපිට අකුරු කියලා දෙවි අපේ ජීවිතය හැදගන්න අපේ පුණ්‍යවරුන්ට මම ඉතාමත් ආදරේ සහ ගෞරවය සිහිපත් කරනවා. අවසාන වශයෙන් මගේ අම්මා ඇතුළු ලෝකයේ ඉන්න සියලුම මව්වරුන්ට නිදුක්